සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් ඔයාලා ආදරයෙන් පිළිගන්නවා මගේ තාරූස් බ්ලිස්ෆුල් ජර්නීස් YouTube channel එකට. මේ දවස්වල කඩා හැලෙන මහ වැස්සත් එක්කම හැම ගහක් කොළක්ම ප්‍රාණවත් වෙලා. හැම ගහකම වගේ දැන් ලස්සනට මල් පිපෙනවා. බලන්නකෝ මගේ රෝස මල් ගහ දිහා. රෝස ගහෙත් ලස්සනට මල් පිපිලා. ඉතින් ඔයාලත් ටිකක් බලන් ඉන්නකෝ මේ දවස්වල මගේ ගාඩන් එකේ පිපිලා තියෙන ලස්සන මල් දිහා. විම්හීන මල් පිපෙන මවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම් කතා ඇසුනා හදේ රටා මෙවෙනා මතකයි නේද පිම්වන්තයෝ මේ ජුනි මාසේ 9 වෙනි සඳුදා එදා මට පන්සලට හීල දාණය තිබුණු දවසක්. අපිට මාසයක් ඇර මාසයක් හැම මාසෙම 9 වෙනිදාට තමයි පන්සලට දාණය තියෙන්නේ. ඉතින් දාණය වෙනුවෙන් මම එදා පිළියෙල කරේ පිට්ටු හදලා ලුණු මිරිසක් හදලා කිරි හොද්දක් තමයි මම හදාගත්තේ. ඉතින් එදා වෙනදටත් වඩා කලියෙන්ම නැගිටලා මම මෙන්න මේ විදියට පිට්ටු ටිකක් හදාගත්තා. හැම පාරම දාණයට මම පිළියෙල කරගන්නේ බත්. ඉතින් වෙනසකටත් එක්ක මේ පාර මට පිට්ටු හදන්න හිතුණා. පිට්ටුත් ඉතින් හාල් පිටි වලින් විතරයිනේ හදාගන්නේ. ඒ නිසා ඉතින් මට පිට්ටු දෙන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මේ දවස්වල අපේ පන්සලේ දාණයට වැඩ හිටින්නේ අපේ ලොකු හාමුදුරුවෝ විතරයි. ඇත්තටම මේ වගේ පුදුම සද්‍රාවෙන් භක්තියෙන් දාණය හදනකොට හිතට දැනෙන සතුට වචන වලින් කියලා නිම කරගන්න බෑ. ඇත්තටම පින කියලා කියන්නේත් හිතට ඇති වෙන සතුටනේ. ඒ හින්දා හැමදාකම මම මට පුළුවන් විදියට මට පුළුවන් උපරිමයෙන්ම හිතේ ගොඩක් සතුටෙන් තමයි මේ දාණය පූජා කරගන්නේ. පන්සලට ගිහිල්ලා නම් මට වීඩියෝ කරන්න තියා ෆෝන් එක අල්ලන්නවත් බයයි. අර බුද්ධ පූජාව බෙදෙන විදිය, පින් අනුමෝදන් කරන විදිය මට ආසයි වීඩියෝ කරන්න. ඒත් ලොකු හාමුදුරුවෝ බලාගෙන ඉන්න නිසා ඒකට මං ගොඩාක් බයයි. ඉතින් ඔන්න ඔය විදිහට බුද්ධ පූජාවත් පූජා කරලා දානයත් පූජා කරලා අපි ගෙදර ආවා. ඉතින් ඔයාලා කාලා තියෙනවද මේ කහ කොමඩු? මමත් මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ කහ කොමඩු දැක්කේ. පාර යනකොට හම්බෙන් වගේ මෙතන දැකලා ගිහිලා තමයි මම මේ ගෙඩිය ගත්තේ. මේ කහ කොමඩු කිලෝ එකක් රුපියල් 500ක් කිව්වා. මම ගත්ත ගෙඩියට රුපියල් 650ක් වුණා. ඉතින් මේ ගෙදර ගෙනෙලා වීඩියෝ එක කරනකොට අපේ ගෙදර හොර ගෙඩියෙක් මේකෙන් භාගයකටම වග කියලා. මේ ඉතුරු ටිකෙන් මං ජූස් එකක් හදාගන්න තමයි හිතුවේ. ඒත් අන්තිමට මට නිකන් හිතුණා මේක නිකම්ම කනවා කියලා. ඉතින් මේ කහ කොමඩු එක ගැන කිව්වොත් ගොඩක් අය මේක කාලත් ඇති. ඉතින් නොකාපු අය ඇති. ඉතින් ඒ අය වෙනුවෙන් මං කියන්නේ එහෙම විශේෂ රසක් මේ කහ කොමඩු එකේ නැහැ. ඉතින් අර රතු කොමඩු එක වගේම තමයි. ඒ පැණි රසම තමයි එන්නේ. ඉතින් අර විශේෂයකට තියෙන්නේ මේකේ තියෙන පාට. අර ඉතින් අපිට හැමදාම හුරු රතු පාට ඒවා දැකලානේ. මේක ඉතින් කහ පාටයි. ඒක තමයි ඉතින් තියෙන විශේෂය. මේක රතු කොමඩුවකට වඩා ඉතින් ගණන් වැඩි. මේක දුර්ලභයිනේ. කියන්නේ ගොඩක් හැමතැනම විකුණන්න නෑනේ. ඒ නිසා තමයි ඉතින් අර කිලෝ එක රුපියල් 500ට වගේ විකුණන්නේ. කහ කොමඩු කාලා නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් වෙනසකටත් එක්ක ගෙඩියක් ගෙනෙන්න කන්න. මෙන්න මෙයාත් කොහෙන්දෝ ඉඳලා ඇවිල්ලා අපේ ගෙදර දැන් සමාජිකයෙක් බවට පත් වෙලා. මම ගෙදරට ගෙනාපු කංකුම් මිටියේ නටු ටික මෙන්න මේ විදියට පෝච්චියක පස් බුරුල් කරලා පැල කර ගන්නයි යන්නේ.
මම ඔයාට ඉස්සෙල්ල පෙන්නපු වීඩියෝ ක්ලිප් එක දැනට සති එකහමාරකට දෙකකට උඩදී මම ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. මම ඔයාට දැන් පෙන්නන්නම් ඒ පැල කරගත්තු කංකුන් ටික කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ජුනි 9 වෙනිදා වෙනකොට ඒ කංකුන් ටික හැදිලා තියෙන හැටි. බලන්න ලස්සනට ඒ ටික හැදිලා තියෙන විදිය. ඉතින් පොසොන් පෝය වෙනුවෙන් මට හිතුණා මොනවා හරි දෙයක් හදන්න ඕන කියලා. ඉතින් කල්පනා කරලා බලනකොට මට ලේසියෙන්ම ගොඩක් ඉක්මනට හදාගන්න පුළුවන් කෑමකට තිබුණේ රුලන් ලඩ්ඩු. ඇත්තටම මේ රුලන් ලඩ්ඩු මම ෆස්ට් ටයිම් හැදුවේ අවුරුද්දට. ඒක මම හදන්න ඉගෙන ගත්තේ අනෝමා ආන්ටිගේ අනෝමාස් කිචන් කියන YouTube channel එකෙන්. මේ රුලන් ලඩ්ඩු ගොඩක් රසයි වගේම ගොඩක් ඉක්මනට හදාගන්න පුළුවන්. ඉක්මනට කිව්වේ විනාඩි 10ක් 15ක් ඇතුළත වගේ මේක හදලා ඉවර කරගන්න පුළුවන්. මේක හදන විදිය කිව්වොත් මේකට ඕන වෙනවා රුලන් ග්‍රෑම් 125ක්, බටර් ග්‍රෑම් 50ක්, සීනි 75ක්, ග්‍රෑම් කිරි මේස හැඳි 2ක්. ඊට පස්සේ තමන් කැමති විදියට මුද්‍රස් පළම් කජු එකතු කරගන්න පුළුවන්. මුලින්ම අපි ගත්තු රුලන් ටික අමුගතිය යනකම් කබලේ බැද ගන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික අයින් කරලා අර අපි ගත්ත බටර් ග්‍රෑම් 50ට සීනි ග්‍රෑම් 75ත් එකතු කරලා හොඳින් දිය වෙනකම් බටර් ටිකයි සීනි ටිකයි දිය වෙනකම් හැඳි ගගා ලිපේ තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒ ද්‍රාවණයටම අපි කපාගත්ත කජු මුද්‍රස් පළං එකතු කරලා විනාඩි 2-3ක් මෙන්න මේ විදියට හොඳට බැද ගන්න ඕනේ. කජු අර ගොඩක් හීනියට කපාගෙන දානව නම් හොඳයි. මං අර පොඩ්ඩක් ලොකුවට තමයි මගේ කජු ටික දාගත්තේ. මොකද අර මං කජු කෑලි හැපෙනවට ආස නිසා. ඊට පස්සේ මට මෙතන පොඩි වැරදීමක් වුණා. මෙතන මගේ තියෙන රුලන් ප්‍රමාණයට වඩා කජු මුද්‍රස් පළම් ප්‍රමාණය වැඩි. ඒකයි ඔය ඔතන නිකන් කජු මුද්‍රස් පළම් වැඩියෙන් අර රුලන් ටික අඩුවෙන් වගේ පේන්නේ. ඔයාලා මේක හදනවා නම් අර ඒ ප්‍රමාණවලට ගැලපෙන ප්‍රමාණ ගන්න. රුලන් ටිකක් දාලා මේ මිශ්‍රණය කවලම් කරනකොට අන්තිමටම අපි ගත්තු කිරිමේස හැඳි 2 මේකට එකතු කරන්න. රුලන් දාලා මේක බැදෙනකොට ටිකක් හයි වෙන්න වගේ බලනවා. ඒක නැති කරගන්න තමයි අපි අර කිරි ටික එකතු කරන්නේ. ඊට පස්සේ ලිපෙන් බාලා පොඩි වෙලාවක් මේක නිවෙන්න දෙන්න. ගොඩක් වෙලා නිවෙන්න දෙන්න එපා. එතකොට රුලන් ටික හයි වෙන්න බලනවා. මද රස්නේ තියෙන වෙලාවෙදිම මෙන්න මේ විදියට අර අක්කලා හදනවා වගේ මේ විදියට ගුලි කරගන්න. මම මේ ඇත්තමයි කියන්නේ මේ රුලන් ලඩ්ඩු එක ඔයාලත් හදලා බලන්න. මේක මාරම රසයි. ඉතින් අද වීඩියෝ එකෙන් මම නතර වෙන්නයි යන්නේ. මගේ වීඩියෝ එක මුල ඉඳන් අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙත් ඉක්මනටම ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ඔයාලව බලන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.